පෙබරවාරි මාසේ වෙද්දනකොට තාත්තා ගැන මතක් වෙනවා ගොඩක්. ඉතින් මේ තාත්තා ලියපු පොත් තමයි මේවා. ගොඩක් ඔය දැනුම වෙනුම පොත්. ඒ වගේ පොත් තාත්තා ලියලා දෙනවා. දැනුම ඉන්ටර්නෙට් ඒ දවස්වල තිබුණේ නැති කාලේ තාත්තා ගොඩක් දැනුමට අදාළ පොත් ලියලා තිබුණා. ඒවා තමයි මේ තියෙන්නේ. එතකොට පුවත්පත්වල සංග්‍රහවල ලිපි එහෙම කපලා අලවලා තව පොත් හදලා තිබුණා. ඒවත් ගොඩක් තියෙනවා මතකයන් විදියට. දැනටත් ඉතින් මට වෙලාවක් ලැබුණා මම අරගෙන මේ පොත් බලනවා. ලස්සනට අලවලා පිළිවෙලකට ලිපි සකස් කරලා තියෙනවා. ඒ ලිපි මාස ගානක් තිස්සේ සංග්‍රහ වලින් පත්තර වලින් එක්කව කරපුවා ගොඩක් වෙලාවට. එහෙම පොත් රාශියක් මංගාව තාමත් තියෙනවා. ඒව තමයි ඉතින් තාත්තගේ මතක විදියට මට තියෙන්නේ. පෙබරවාරි නිසා තාත්තා නැති වෙච්ච එකයි මට මතක් වෙනවා.